ලෝපුරා වෙස්සන ක්‍රීඩා ලෝලින්ගේ දැඩි අවධානය දිනාගත් පාපන්දු ලෝක කුසලානේ අර්ධ අවසන් පූර්ව තරඟ හෙටින් ආරම්භ වනවා. සුපිරි 8 දින එහෙමත් නැත්නම් අර්ධ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් වන්නේ වත්මන් ලෝක ශූරීන් වන ආජන්ටිනාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, එංගලන්තය, මොරොක්කෝව, බෙල්ජියම, ස්විට්සර්ලන්තය සහ ඉතිහාසයේ පළමු වරට අර්ධ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබූ නෝර්වේ රාජ්‍යයි. අර්ධ අවසන් පූර්ව වටයේ සමාරම්භය සනිටුහන් කරමින් ඉතා උද්වේගකර තරඟයක් ප්‍රබල ප්‍රංශය සහ පෙරලිකාර මොරොක්කෝව අතර හෙට රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. දෙවන තරගය අනිද්දා රාත්‍රියේ ස්පාඤ්ඤය සහ බෙල්ජියම අතරත්, තෙවන තරගය ලබන 11 වෙනිදා එංගලන්තය සහ නෝර්වේ අතරත් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. සිවුන තරගය ලබන 12 වෙනිදා අලුයම ආජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය අතර පැවැත්වීමට නියමිතයි. මෙම තරග හතරෙන් ජය ගන්නා කණ්ඩායම් ලෝක කුසලානේ ඉතා උණුසුම් අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගනු ඇති. ලෝක ශූරතාවය කරා තවත් එක් පියවරක් ඉදිරියට තැබීමේ අරමුණින් මෙම සියලු කණ්ඩායම් හෙට සිට තියුණු සටනක නිරත වීමට නියමිතයි.